ජෝ සහ ඔහුගේ පෙම්වතිය රාත්‍රී සමාජ ශාලාවකට ගියා. හැබැයි ඔවුන්ට විනෝද වීමට පුළුවන් වුණේ මිනිත්තු කිහිපයක් විතරයි. ගිනිකෙලි සංදර්ශනයකදී සිදු වූ අත්වැරදීමක් නිසා තිරරෙද සියල්ල ගිනිගත්තා. තත්පර කිහිපයකින් මුළු ගොඩනැගිල්ලම අපායක් බවට පත් වුණා. දුමාරයෙන් වැසුණා. පිටවින්නේ දොරටු අසල අතිශය තදබදයක් ඇති වුණා. ජෝ ඔහුගේ ලෙදර් කබායෙන් තම පෙම්වතියව ආරක්ෂා කළා. නමුත් ඔහුගේ අත්වලම ඇය මිය ගියා. ජෝද අධික පිළිස්සීම් වලට ලක් වුණා. විශාල ශල්‍ය කර්ම ප්‍රමාණයක් සිදු කළා. ඔහුට ඇඟිලි එක් ඇසක් හිස් කබලේ වැඩි කොටසක් අහිමි වුණා. නමුත් 2007 වර්ෂයේදී ඔහු නැවත විවාහ ගිවිස ගන්නවා. එහිදී ඔවුන් දෙදෙනාට ලස්සන දියණියක් ලැබෙනවා. නමුත් ඇයට ආදරය දැක්වීමට ජෝට ඇඟිලි තිබුණේ නැහැ. එවිට තමයි දෙවැනි ප්‍රතිහාරය සිදු වුණේ. එනම් ජෝට අත්බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් සිදු කරන්න පුළුවන් වුණා. අවුරුදු ගණනාවකට පස්සේ ඔහුට තමන්ගේ දියණියගේ මෘදු හිසකෙස් ස්පර්ශ කරන්න පුළුවන් වුණා. ජීවිතයේ අතිශය අඳුරු මොහොතකදී වුණත් නැගිටින්න පුළුවන් බවයි මේ කතාවෙන් කියවෙන්නේ.